3 in 1 වෙඩින් එක ඩේ කෝඩිනේෂන් එකක් බලමු. 3 in 1 වෙඩින් එකක් කිව්වේ මේ වෙඩින් එකේ මෝර්නිං චර්ච් සෙරමනි එක තිබුණා, ඊවිනිං පෝරුව, ඊට පස්සේ හවස රිසෙප්ෂන් එක. මේකෙදී අපි ටීම්ස් දෙකක් විදිහට තමයි වැඩ කරේ දා. චර්ච් එකටයි අවුට්ඩෝර් වෙඩින් එකක් තිබ්බේ. අවුට්ඩෝර් වෙඩින් එකක් වුණාම කලින් දවසේ ඉඳන්ම සෙටප් එක වැඩ පටන් ගන්න. ඉතින් චර්ච් එකේ මාසෙක යන අතරතුර තව ටීම් එකක් අවුට්ඩෝර් ඉවෙන්ට් එක බැලුවා. ඉතින් අපි මෙතන අපිට යුනිටි කැන්ඩල්, හිම් ෂීට්ස් ටික, එතකොට ගෙස්ලට දෙන රිෆ්‍රෙශ්මන්ට්ස් ඒ ටික ඔක්කොම අපිට උදේ චර්ච් එකට ගෙනත් දුන්න ෆැමිලි එකෙන්. ඉතින් ඒ ටික ඔක්කොම අරේන්ජ් කරලා ඩෙකොරේෂන්ස් ටිකත් ඔක්කොම ඔන් ටයිම් ඉවර කරගෙන අපි දැන් මේ බ්‍රයිඩ්ගේ වෙල්කම් එකට තමයි එන්ට්‍රන්ස් එකට පටන් ගන්න. මේක දස්නි ඇන් ශාරිකගේ වෙඩින් එක. හරියම ස්වීට් ඇන් ලවින් කපල් එකක්. මේ වෙඩින් එකේදී before the mass කපල් එක ෆොටෝෂූට් එකක් මුකුත් කරේ නැහැ. ඉතින් චර්ච් එකේ බ්‍රයිඩ් අයිල් එකේ එනකොටම තමයි ගෲම් ෆස්ට් ටයිම් බ්‍රයිඩ්ව දැක්කේ. ඉතින් පොඩ්ඩක් ඉමෝෂනල් වුණා ඒ වෙලාවේ. මේ වෙඩින් එක හරි ස්පෙෂල් ඒ ෆැමිලිස් දෙකට. මොකද ෆැමිලිස් දෙකේම ෆස්ට් වෙඩින්. දස්නි පවුලේ වැඩිමල් දුව. ඉතින් හැමෝම ඉතින් හැපි ටියර්ස් තමයි දස්නිගේ සිස්ටර්, දස්නිගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් හැමෝම ඉතින් හරිම ආදරේ. හරි ලස්සනට චර්ච් සෙරමනි එකත් ඔක්කොම අපිට කරගන්න පුළුවන් වුණා. මේ වෙඩින් එකේ තිබ්බ තවත් ස්පෙෂල් දෙයක් තමයි නෝමලි අපි වෙඩින් එක ප්ලෑන් කරද්දී 90 to 85% විතර අපි කපල් එකත් එක්ක තමයි වැඩ කරන්නේ. අන්තිම මාසේ දෙකේ වගේ තමයි පේරන්ට්ස්ලා ගොඩක් අයට ඉන්වෝල්ව් වෙන්නේ. හැබැයි මේ වෙඩින් එකේදී ඊට පොඩ්ඩක් වෙනස්. අපි දස්නී ශාරිකත් එක්ක වගේම පැරලරි ස්ටාර්ට් එකේ ඉඳන්ම දස්නීගේ අම්මිත් එක්ක, දස්නීගේ තාත්තිත් එක්කත් ප්ලෑනින් වලට ඉන්වෝල්ව් වුණා. ඉතින් චර්ච් මාසෙක ඉවරුණාට පස්සේ දස්නී ඔක්කොම රෙටිනිව් එකයි ගියා ෆොටෝ ෂූට් එකකට වෙනම අවුට්ඩෝර් ලොකේෂන් එකකට. අපි රිසෙප්ෂන් එකේ ලොකේෂන් එකට ඇවිල්ලා එතන වැඩ පටන් ගත්තා. ඉතින් අපි මාකි එක ඇන් ලයිට්ස් ටික ප්‍රීවියස් ඩේ තමයි ෆිනිෂ් කරගත්තේ. ඉතින් වෙඩින් එක දවසේ උදේ ඉතින් දැන් අනිත් ඩෙකොරේෂන්ස් ඒ ටික ගියා. ඉතින් අවුට්ඩෝර් වෙඩින් එකක් කරද්දී හරියට ප්ලෑන් අවුට් කරගන්න ඕනේ. මොකද එකකට එකක් ඕවර්ලැප් වෙනවා. එක්සැම්පල් එකකට මාකි එකේ ලයිට්ස් ඉවර රෙඩි වෙන්න ඕනේ. අපිට රෙන්ටල් ගත්ත ටේබල්ස් චෙයර්ස් දාන්න, ටේබල්ස් චෙයර්ස් ටික ඉවර වෙන්න ඕනේ. හොටල් එකේ ලේඅවුට් එක දාන්න. ඉතින් ඔය වගේ one after the other හරියට ටයිම් කරලා කරගන්න ඕනේ. අපිට හොටල් එකට රිසෙප්ෂන් එකේ ලිකර් බොටල්ස් ඒ ටිකත් ඔක්කොම ගෙනත් දුන්නා. ඉතින් ඒ ටික අපි බාමන්ට හෑන්ඩ් ඕවර් කරා. ඉතින් මේක අපි සෙක්ෂන්ස් 3කට තමයි ස්පේස් එක ඇලොකේට් කරගත්තේ. මාකි එක කියන්නේ රිසෙප්ෂන් එක 350 ගෙස්ලට, ඊට පස්සේ පෝරුව ඒරියා එක ඇන්ඩ් බා ඒරියා එක. ඉතින් පෝරුවයි බා එකයි මාකි එකෙන් එළියේ තිබුණේ. මාකි එක ඇතුලේ 350 හෙඩ් කවුන්ට් එකකට ලොන්గ్ ටේබල්ස් දාලා ඩාන්ස් ෆ්ලෝ එකක්, බෑන්ඩ් එකක්, හෙඩ් ටේබල් එකක් තමයි ගියේ. ඉතින් පෝරුව පටන් ගන්නකොට මේ විදිහට තමයි ඉර පායලා තිබුණේ. හැබැයි පෝරුවෙන් බහිනකොට ඉර බහැලා හරිම ලස්සනයි. අපි අවුට්ඩෝර් දාලා තිබ්බ ලයිට්ස් ටික ඒවල හරි ලුක් එක ආවේ ඒ වෙලාවේ. ඉතින් මේ රෑ 7ට විතර හරිම ලස්සනයි අවුට්ඩෝර් එන්වයරන්මන්ට් එක සෙටප් එක. ඉතින් ඩ්‍රොප් ලයිට්ස් ගියේ. කලර්ස් බ්‍රයිස්මෙන්ට්ස්ගේ කලර්ස් වලට මැච් වෙන තමයි ටේබල් ඩෙකොරේෂන්ස් ඔක්කොම ගියේ. ඉතින් එන්ට්‍රන්ස් එක ගත්තේ වයලින් ප්ලේ කෙනෙක් එක්ක. නෂෙන් තමයි අපිට වයලින් එකෙන් සපෝට් කරේ. ඊට පස්සේ කපල් එක ඔයිල් ලැම්ප් එක ලයිට් අප් කරලා කේක් කටින් එක කරා. කේක් කටින් එකේදීත් දස්නිට ඕන වුණා කැන්ඩල්ස් බ්ලෝ කරන්න. බ්ලෝ කළා විශ් එකක් කරා. ඉතින් ඒ විදිහට තමයි ෆෝමැලිටිස් ටික ඉවරුනේ. ඊට පස්සේ දෙන්නගේ බාබ්ස් ගියා. ඒකෙත් පොඩ්ඩක් කපල් එක ඉමෝෂනල් වුණා. ඊට පස්සේ දස්නිගේ සිස්ටර්ස්ලා ගෙනුයි, දස්නිගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් ගෙනුයි ටෝස්ට් එකයි ස්පීච් එකයි ගියා. ඊට පස්සේ ඉතින් ෆන්ක්ෂන් එක ස්ටාර්ට් කරලා ගෙස්ලත් එක්කත් පොඩ්ඩක් ෆොටෝස් ටික අරගෙන අපි බුෆේ එක ඕපන් කරලා ගියා අවුට්ෆිට් චේන්ජ් එකකට. අපේ ලයිව් පෝට්‍රේට් ආටිස්ට් කෙනෙක් හිටියා දස්නිගේ ෆස්ට් ඩාන්ස් එකේ පික්චර් එකක් පේන්ට් කරන්න. මේ තියෙන ඉතින් අවුට්ඩෝර් සෙටප් එක ගොඩාක් ගෙස්ලා එළියේ තමයි එන්ජොයි කරේ. දස්නිගේ පොඩි නංගිගෙන් අපිට සර්ප්‍රයිස් ඩාන්ස් අයිටම් එකක් තිබුණා. සෙකන්ඩ් එන්ට්‍රන්ස් එක ගත්තේ මේ විදිහට ඩාන්ස් කරගෙන තමයි රිටර්න් එකයි කපල් එකයි ආවේ. ඊට පස්සේ කපල් එකගේ ෆස්ට් ඩාන්ස් එක, ගෲම්ගේ බෙස්මල්ලාගේ සර්ප්‍රයිස් ඩාන්ස් එකයි, බ්‍රයිඩ්ගේ සයිඩ් එකෙන් සර්ප්‍රයිස් ඩාන්ස් අයිටම් එකයි තිබුණා. ගෲම්ගේ එක නම් කලින් දවසේ රෑ තමයි ප්‍රැක්ටිස් කරලා මට පාන්දර එකට මෙසේජ් එකක් දාලා තිබුණේ මෙහෙම අයිටම් එකක් තියෙනවා කියලා. බ්‍රයිඩ් සෝං එකකුත් සිං කරා. බ්‍රයිඩ් කලින් පේරන්ට්ස්ට සෝං එකක් සිං කරා ඩිනර් වලට කලින්. ඊට පස්සේ ඉතින් ඩාන්ස් ෆ්ලෝ එක ඕපන් කරලා ඔක්කොම කට්ටිය ඉතින් හොඳටම ෆන්ක්ෂන් එක එන්ජොයි කරා. ගාඩන් ස්පේස් එකක් තිබිච්ච හින්දා සමහර ගෙස්ලා ගාඩන් එකේම ඩාන්ස් කරා. සමහර කට්ටිය මාකි එක ඇතුලේ තිබිච්ච ඩාන්ස් ෆ්ලෝ එකේ ඩාන්ස් කරපු කට්ටියත් හිටියා. ඉතින් ෆන්ක්ෂන් එක ලස්සනට ඔක්කොම ගියා. ඉතින් ඔයත්
අවුට්ඩෝර් ඉවෙන්ට් එකක් ගන්න හිතන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ සර්විස් ප්‍රොවයිඩර්ස්ලත් එක්ක ෆ්ලෝරිස්ට් එතකොට ඔයාගේ අවුට්ඩෝර් සෙටප් එක කරන කට්ටියත් එක්ක ගිහිල්ලා වෙනියු එක විසිට් කරලා හරියට ස්පේස් එක ලේඅවුට් කරගන්න. මොකද අපි රිසෙප්ෂන් හෝල් එකක් ඇතුලේ කරද්දී අපිට හොටෙල් එකකින් ෆ්ලෝර් ප්ලෑන් එකක් දුන්නාට අවුට්ඩෝර් එන්වයරන්මන්ට් එකක් ඇද්දී එහෙම අපිට එකක් හම්බ වෙන්නේ නැහැ. එතකොට මේකෙදිත් මම ෆ්ලෝර් ප්ලෑන් එකක් ඇඳලා ඒක කපල් එකයි පේරන්ට්ස්ත් එක්ක කතා බහ කරලා තමයි අපි ෆයිනලයිස් කරගත්තේ. ඉතින් ගොයිනු එක මේ විදිහට තමයි ඉතින් කරේ. So thanks for watching. තායි තව වීඩියෝ එකකින් එන්නම්.